හලෝ යාළුවනේ මම මේ ඕගොල්ලන්ට අද මේ පෙන්නන්නේ ඉතාමත් ගුණදායක කොළ වර්ගයක්. ඕගොල්ලන්ට මෙහෙම පෙන්නද්දී සමහර අයට අඳුනගන්න පුළුවන් මේ මොන කොළේද කියලා. මේ තමයි මුරුංගා කොළේ. ඉතින් මම මේ මුරුංගා කොළ ටික ගෙනල්ලා හොඳට සෝදලා මම මේ කුල්ලට දාලා වතුර ටික ඔක්කොම හිඳෙන්න තිබ්බා. දැන් මේකේ වතුර මුකුත් නැහැ. මේකේ හොඳටම ඩ්‍රයි වෙලා තියෙන්නේ. මේ ඔයාලට පේනවනේ කොළේ මේ වැටෙනවා. ඉතින් දැන් මම මේ කරන්න යන්නේ මේක ටිකක් මද අවුවේ තමයි මේක වේල ගන්න ඕනි. ගොඩාක් අවුවට තියන්නත් එපා. ඒ නිසා මම මේ මගේ බැල්කනිය ළඟට ටිකක් අවුව වැටෙනවා. මං ඉතින් මේ බැල්කනිය ළඟ ස්ටූල් එකක් තියලා මම මේ කුල්ල මෙහෙම තියනවා. ඉතින් දවස් 1 2 3 4 යද්දී මේක අපේ ගානට ඩ්‍රයි වෙලා අපිට ඕන විදිහට මේක අර කර ගාලා මේවා වෙනවා. එතකොට තමයි අපි ඒක බ්ලෙන්ඩර් කරන්න ඕනේ. අපි බ්ලෙන්ඩර් කරලා ඊට පස්සේ ඒකේ කුඩු අරගෙන අපිට තේ කෝප්පයක් හදාගන්න පුළුවන්. මං ඉතින් තව මේ මගේ පළවෙනි දවස. මං ඉතින් තව දවස් 4ක් විතර මේක මේ විදිහට මද අවුවේ තියලා වේල ගන්න ඕනි. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මං වේලගත්තු මුරුංගා කොළ ටික. මං ඊට පස්සේ කොහොමද ඒක බ්ලෙන්ඩරේට දාන්නේ, කොහොමද මං ඒකෙන් තේ කෝප්පයක් හදාගන්නේ. ඕගොල්ලෝ දන්නවනේ මේ මුරුංගා කොළ අපේ ලංකාවේ නම් හැම ගෙදරකම හැම වැටකම තියෙනවා. හැබැයි ලංකාවේ අයට මේක වැඩි කවටවත් අගයක් නැහැ. අපි මේ රටවල් වල ඉදී අපි ෆාමසි වලින් මුරුංගා ටැබ්ලට් අරගෙන බොනවා. ඉතින් ඒ නිසා අපිට ටැබ්ලට් අරන් බොන්න ඕනෙත් නැහැ. අපිට මේ විදිහට මුරුංගා කොළ ටිකක් ගෙනල්ලා වේලලා බෝතලයක දාලා ඒක තියාගත්තාම අපිට ඒක සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මේකේ හොඳ බෙනිෆිට්ස් තියෙනවානේ. මේක කොලෙස්ටරෝල් මට්ටම අඩු කරනවා, සීනි වලට හොඳයි. ඒ වගේම අපේ ඇඟේ විස බීජ තියෙනවා නම් ඒව ධාවනය කරනවා. මේක හැම දෙයකටම හොඳයි. මම ඒක රෙඩි වුණාම ඔයගොල්ලන්ට ආයෙ වීඩියෝ එකක් අරන් එන්නම්. මේ තමා මම වේලගත්තු මුරුංගා කොළ එකේ කුඩු කියලා. ඉතින් ඒ නිසා දැන් ඕගොල්ලන්ටත් පුළුවන් නම් මේ වගේ මුරුංගා කොළ ටිකක් අරගෙන සෝදලා මේ වගේ මද අවුවේ වේල ගන්න බලන්න. මගේ දැන් මේ අද පළවෙනි දවසනේ. දැන් 2 3 4 වෙද්දි මට ඕන ගානට මේක මේ හැදිලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ගොඩක් ස්තුතියි මගේ වීඩියෝස් බලනවට. thank you.